ආයුබෝවන් සුබ දවසක්. තිසර ටීවී රසට උයන්න. ඉවුම් පියුම් කලාව නවමානයකට. දන්න නොදන්න හැම කෑමක්ම අලුත්ම රසයකට. රසය ගුණය පිරුණු අපේ කෑම ඔබේ ආලින්දයට. අපේ කාලයේ රස මහගෙදරට එන්න ගොඩ වදින්න. ඉතින් නත්තල කියන්නේ ලොකු කුඩා හැමෝගෙම සිතේ සතුට ඒ වගේම තමයි රසවත් ආහාර ගැන නිතර නිතර මතක් වෙන කතා කරන කාලයක්. මේ නත්තලේ තිසර ටීවී රසට ඔයන්න තුළින් අපි අද සුවිශේෂී කෑම වට්ටෝරුවක් ඔබ වෙත තිළින කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි අද දවසෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දේශීය ව්‍යවසායිකා The Ceylon Spice Hub Private Limited ආයතනයේ මනෝහාරි රත්නායක මහත්මිය. ඉතින් ආයුබෝවන් කියලා අදත් ඔබතුමියව බොහොම ආදරයෙන් අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් නත්තලත් එක්ක අලුත් කෑම හැමදාම කන කෑම වෙනස් විදියට හදන්න අපි තිසර ටීවී රසට ඔයන්න තුළින් කතා කරා. ඉතින් අද දවසේ ඔබතුමිය සූදානම් වෙලා ඉන්න තවත් අලුත් වෙනස් දෙයක් අපට කියලා දෙන්න. අපි හඳුන්වලා දෙමු ඒ මොනවද කියලා. අපි ගිය සතියේ හැදුවනේ චිකන් එකක්. ඒකත් එක්ක කන්නත් පුළුවන්. නැත්තම් දැන් ගොඩක් ප්‍රසිද්ධ චීස් බෝඩ්ස් තියෙනවානේ. අයාළුවොත් එක්ක එකතු වෙලා කතා කරන ගමන් චුටි චුටි කෑම කන්නේ. ඒකට කන්නේ ඒකත් එක්ක ඒකේ කන්නේ ඩිප් එකක් හදන්න පුළුවන්. අපි හදමු මැන්ගෝ චට්නි යූස් කරලා ඩිප් එකක්. මේක හරි ලේසි හදන්න. මැංගෝ චට්නි යූස් කරලා අපි හදන්නේ ඩිප් එකක්. මේ ඩිප් එකේ තියෙන විශේෂත්වය තමයි මේ අපි එකතු කරගන්නේ The Ceylon Spice Hub එකේ තියෙන මැංගෝ චට්නි එකක්. අපි ඒකට දානවා මම නම් ගත්ත ග්‍රීක් යෝගට්. ග්‍රීක් යෝගට් නැත්තම් සාමාන්‍ය යෝගට් එක උනත් කමන්නේ. ප්ලේන් යෝගට් එක ෆ්ලේවර් එකක් නැති. හරි. ඒකයි ගානිෂ් කරන්න කොත්තමල්ලි කොළ. ඒ නින්ජ කොළයි. හරි. ඒක අමුතු රසක් එනවා. ඒකත් එක්ක අපි සැලඩ් එකක් හදමු. හරි. එහෙනම් අපි කියලා දෙමු කොහොමද හදන්නේ කියලා. අපි මැංගෝ චට්නි. මේ මැංගෝ චට්නි එක පාවිච්චි කරන එක ඕන කෙනෙක්ට හදන්න පුළුවන් නේද? මොකද හේතුව මේ චට්නි එකට ආය අමුතෙන් දෙයක් දාන්න ඕනේ නැහැ මේ ඩිප් එක හදන්න. මැංගෝ චට්නි එකේ ඔක්කොම જાති තියෙනවා. සුදු ලුණු, අමු ඉඟුරු, මිරිස් ඔක්කොම જાති තියෙනවා. අපි මැංගෝ චට්නි එක යාලා ඒ කියන්නේ මේ චට්නි එකත් එක්ක ඩිප් එක ඕනම වෙලාවක හරි ඉක්මනට අපිට හදලා ගන්න පුළුවන්. හදලා ගන්න පුළුවන්. මැංගෝ චට්නි. මම හැඳි එකමාරක් ගත්තේ. මේකට තමන්ට කැමති රසයක තමන් අඹරහ ගොඩක් ඕන නම් ඊට වඩා ගත්තත් කමක් නැහැ. ඒකයි අපි ඒකට දානවා වෙනස් දෙයක් අමුතු රසකින් සූදුරු කුඩු ටිකක්. මේක බැදලා කුඩු කරගත්ත සූදුරු. මේක අපි හදනවා The Ceylon Spice Hub. චිප් ඩයිමන්ඩ් නිෂ්පාදනය. චුට්ටක් සූදුරු කුඩු චුට්ටක් දානවා. ඒකේ එනවා වෙනස්ම රස. ඒකයි අපි ග්‍රීක් යෝගට්ම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ප්ලේන් යෝගට්. ප්ලේන් ෆ්ලේවර් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි හොඳට මික්ස් කරගන්න. ඒක හොඳට මික්ස් කරගත්තාම තනින් තනින් කැලෙත් හැපෙනවා. අර යෝගට්ම කන්න කැමති කට්ටියට ඇඹුල් රසයි රස ඔක්කොම සූදුරු එකතු කරපු ඒ රසත් එක්කම වෙනස්ම රසයක් එකතු වෙලා තියෙනවා. මේකට දාගමු. සාමාන්‍යයෙන් අපිට මේ ඩිප් එකත් එක්ක මොනවද පාවිච්චි කරන්න පුළුවන්? මම අර ඉස්සෙල්ලා කිව්වේ අපි චීස් බෝඩ් එකක තියන්න පුළුවන්. නැත්නම් අර අපි ගිය සතියේ හදපු බේක් චිකන් එකත් එක්ක කන්න පුළුවන්. මේකේ අඹ රසය අපිට කැමති විදියට වෙනස් කරන්න පුළුවන් නිසා පුංචි දරුවන්ට වුණත් වැඩිහිටියන්ට වුණත් රසය අනුව වෙනස් විදියට මේක හදාගන්න පුළුවන්. මේ අඹ චට්නි එක වැඩි කට දන්නේ නැහැ. අපි උඩට ඊජ් කොළ ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක්,
දාගමු අකමැති කට්ටියට මේ කොළ කන්න අකමැති කට්ටියට මේ පැත්තෙන් ගන්න පුළුවන්. මෙන්න දැන්. හරි. මං හිතන්නේ අපි හරි ඉක්මනට හදාගත්තා. ඒ ඩිප් එක ලීසි කෑමක්. ඉතින් නත්තලේ අපි විවිධ කෑම රස විඳිනකොට මේ ඩිප් එක අපිට එකතු කරගන්න පුළුවන් මං හිතනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න තිසුට ටීවී රෙස්ටෝරන්ට් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට විශේෂ දෙයක් වෙන්න ඇති කියලා මේ අපි හදපු ඩිප් එක. අපි දැන් සලාඩ්. හරි. ඊළඟට අපි යන්නේ ভেජිටබල් සලාඩ් එකක් හදන්න. අපි අද මොනවාද පාවිච්චි කරලා තියෙන ভেජිටබල්ස්? අපි මෙතන තියෙනවා කැරට් යාලයි තම්බල මේ බේබි පොටේටෝස්. ඊළඟට තක්කාලි ගෙඩියක් කොටු කපලා බොම්බයි ලුණු ගෙඩියක් කොටු කපලා මෙතන සලාඩ් වර්ග දෙකක් තියෙනවා. මේ ඕන හින්දා. ඊළඟට අපි මේකට පාවිච්චි කරන දෙහි උෂ මේසකින්දක් ලුණු ගම්මිරිස්. මේකට අපි සලාඩ් ඩ්‍රෙසින් එක වෙනුවට පාවිච්චි කරන්නේ මේකත් ස්පයිස් අප් එකේ නිෂ්පාදනයක් මැංගෝ බර්න් කියලා හම්බයි සුදු ලුණුයි දාලා හදපු සෝස් එකක්. ඔන්න ඒක තමයි අද දවසේ අපි එකතු කරන විශේෂම දේ නේද? මේ ඩ්‍රෙසින් එකට අපිට The Ceylon Spice Hub එකකින් එන අඹ සහ සුදු ලුණු එකතු කරපු සෝස් එක එකතු කරගන්න පුළුවන්. ඉතින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ බේබි පොටේටෝස් ඇයි අපි අරගෙන තියෙන අපිට සාමාන්‍යයෙන් ප්‍රමාණ විශාල පොටේටෝස් එකතු කරගන්න පුළුවන්ද කොහොමද? ඒක ලස්සනට. ඒක ලස්සනට තියාගන්න තමයි අපි බේබි පොටේටෝස් පාවිච්චි කරන්නේ. ඇතර මේ කැරට් බේබි කැරට්ස්. හරි. එහෙනම් අපි හදමු නේද? උටෙකුටක අපි සාමාන්‍යයෙන් තක්කාලි වල ඇට ඉවත් කරලා දාගෙන තියෙන්නේ නැත්නම් නෑ ඇටත් එක්ක. තක්කාලි වල ඇටවත් තමයි රස තියෙන්නේ. ඇට ඉවත් කරලා ඕනනම් ගන්න පුළුවන්. එතකොට වතුර උනන ගතිය අඩු වෙනවා. මෙතන අපි එකතු කරලා තියෙනවා කියලා සලාඩ් වර්ග දෙකක්. අයිස්බර්ග් එකයි තව ඒ වගේම ස්පෙෂලිටි සලාඩ් ලීප් එකක් වගේ. ඊට අමතරව අපිට තව එකතු කරන්න පුළුවන් ভেජිටබල්ස් තියනවාද මේ සලාඩ් එකට? කියුකම්බර්. අද වගේ සීතල නැති දවසක නම් කියුකම්බර්ත් හොඳයි. දවසකට. හරි. ඊළඟට අපි මොනවද එකතු කරන්නේ? දැන් අපි මේකත් ඕනනම් තවත් වෙනස් කරන්න පුළුවන්. අර යෝගට් එකට මේක කලවම් කරලා දැම්මහම ඒක තවත් වෙනස් රසක් වෙනස් රසකට ගන්න පුළුවන්. අපි එහෙම කරමුද? ඔව් අපි එහෙම කරමු එහෙනම්. එතකොට අපි යෝගට් එක වෙනම අරගෙන කලින් ඒකට එකතු කරලා අද සලාඩ් එකට එකතු කරලා නැත්නම් මේකටම එකතු කරන්න පුළුවන්ද? අපි මේකට රීතුබලෙස්සරේ යෝගට් එක තියෙනවනේ අපි මේකට මේ සෝස් එක දාලා ඒකේ හරි ලස්සන පාටකුත් එකතු වෙලා තියෙනවා. නිකන් ගෝල්ඩන් කලර් එකක් එකතු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හදන vegetable salad එක වෙනුවට අපි මේක ඩ්‍රෙසින් එකට පාවිච්චි කරනකොට ඒ කලර් එකත් මම හිතනවා තිස්සට ටීවී රසට යන්න වැඩසටහනේ අපි අද අරගෙන ආපු වැඩසටහනේ තවත් විශේෂ දෙයක් වෙන්න ඇති කියලා. අපි දැන් මැල්වෝ බර්න් සෝස් එකයි ග්‍රීක් යෝගට් එකයි කලවම් කරලා මේකට ඩ්‍රෙසින් එකක් වෙනුවට පාවිච්චි කරා. සාමාන්‍යයෙන් අපි දකින white color එකෙන් එන salad එක වෙනුවට golden color yellow color එකක් ඇවිත් තියෙනවා salad එකට. ඒක අපි හොඳට mix කරගත්තට පස්සේ අපි මොනවද එකතු කරන්නේ? නෑ මේකට වෙන මොකුත් දාන්න නෑ. මේක normal මේ විදිහට තමයි ඩිෂ් එකට දාලා ඊට ගානිෂ් කරන්න දෙයක් නෑ. මේක නිකන්
ලස්සන ගාඩන් සැලඩ් එකක්නේ පාට ගොඩක් තියෙන පිටා බාලා එහෙම කැමති. එක නිරමුකුත් දාන්න නැහැ. මේස පිහින්මම ප්ලේට් එක බෝල් එකට දාලා අපි තියනවා ටේබල් එකට. ටිකක් කලබලුවා. කලබල එක. අල කැල්ල. වෙනස්ම රසයක් තියෙන සාමාන්‍යයෙන් අපි හදලා කන වෙජිටබල් සලාඩ් එකක් වෙනුවට අඹ සහ සුදුලුණු එකතු කරපු සෝස් එකෙන් වෙනස්ම රසයක් එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ ඔන්න නත්තලේ කෑම හදන්න කැමති ගෙදර ඉන්න ගෘහණියන්ට සාමාන්‍යයෙන් මේක පාසල් යන දරුවෙකුට උනත් කෑම හදන්න කැමති කෙනෙක්ට අත් හදා බලන්න පුළුවන්. ලේසියෙන් අත් හදා බලන්න පුළුවන්. තාති මෑනේ දාන්න. ඒ වගේම මේ ගම්මිරිස් දාගන්නත් පුළුවන්. අපිට මේකේ මිරිස් තියෙනවා. මැංගෝ බර්න් සෝස් එකේ මිරිස් තියෙනවා. ඒකින්ද අමුතුවෙන් දාන්න අවශ්‍ය වෙන්නේ ලොකු සැර රසක් නැතුව සාමාන්‍ය රසක් තියෙනවා. ඉතින් වෙජිටබල් කන්න කැමති අයට ගෙදරදී හදාගන්න පුළුවන්. නත්තල් කෑම මේසට යවන්න පුළුවන්. මොකද නත්තල කියන්නේ කලර්ෆුල්. අපි දකිනවා විවිධ වර්ණ වලින් විවිධ ආහාර අපි හදනවා නත්තල එනකොට. ඉතින් ඔන්න නත්තල් කෑම මේසෙට එකතු කරගන්න පුළුවන්. වෙනස් රසයක් තියෙන ඒ වගේම තමයි වෙනස් වර්ණයකින් අපි එද කියලා දුන්නේ. අපි ආයිමත් කියමු නේද මොනවාද අද අපි හැදුවේ කියලා. අපි හැදුවේ මැංගෝ චට්නි දාලා ග්‍රීක් යෝගර්ට් එක කලවම් කරලා හදපු ඩිප් එකක්. ඒ වෙජිටබල් සලාඩ් එකක් මැංගෝ බර්න් සෝස් එකක් එක්ක. ඒකටත් අපි ග්‍රීක් යෝගර්ට් මික්ස් කරලා ඒක ග්‍රීක් යෝගර්ට් වෙන්න ඕනේ නෝමල් යෝගර්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරා. අපිට කර්ඩ් පාවිච්චි කරන්න පුළුවන්ද? කර්ඩ් පාවිච්චි කරොත් ඇඹුල් ගතිය වැඩි වෙනවා නේද? එතකොට ඒක කර්ඩ් පාවිච්චි කරනවා නම් අර ප්‍රොසෙස් කර්ඩ් තියෙන ඒ වගේ එකක් පාවිච්චි කරන්න නැත්නම් ඇඹුල් ගතිය වතුර ගතිය වැඩි වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ග්‍රීක් යෝගර්ට් කැමති නම් ගෙදර තියෙනවා නම් ග්‍රීක් යෝගර්ට් හරි නෝමල් යෝගර්ට් එකක් හරි එකතු කරගන්න. නැත්නම් අපිට නෝමල් හදලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක් කරනවා යෝගර්ට් නිකුත් නැතුව මේ සෝස් එක විතරක් දාලා වුණා බැලුවා. විශේෂයෙන්ම මතක් කරනවා අද අපි මේ වෙනස් විදියට හදපු මේ නත්තල් කෑම මේසට යවන්න පුළුවන් මේ ඩිප් එකත් ඒ වගේම වෙජිටබල් සලාඩ් එකත් අපි හැදුවේ The Ceylon Spice Hub Private Limited ආයතනයේ ඔබතුමියගේම සුවිශේෂී නිෂ්පාදනයන් එකතු කරගෙන. ඉතින් මම හිතනවා හැමදාම වගේ තිසර ටීවී රසට හොයන්න මේ නත්තලේ සුවිශේෂී රසවත් ආහාර සකස් කරගන්නට අපිට ශක්තියක් වුණා ඔබතුමිය. ඉතින් බොහොම ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් තිසර ටීවී රසට හොයන්න නැවතත් මෙවැනි රසවත් වැඩසටහනක් සමගින් නැවත හමු වීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්. තිසර TV අලුත් දේ සොයා